සිත් සැනසීමට හා ජ්‍යොතිෂ කටයුතු සඳහා තරුපති channel එක subscribe කරලා bell icon එක click කරලා all button එක press කරලා දිගටම රැඳෙන්න. ඔබ සෑම මාත් එක්ක දිගටම රැඳිලා මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා කියනවා. මගේ නාලිකාව තරුපති. ඉතින් ජ්‍යොතිෂය පිළිබඳව දැනගන්න එකම තැනකින් එන්න මගේ නාලිකාව වෙත. අපි බලමු නොවැම්බර් මාසයේ මේෂ ලග්නයට කොහොමද කියලා ලග්න බලාපොල. ලග්නාධිපති කුජ අටවන භාවයේ ශක්ෂේෂ්ඨ බලයෙන් තැන්පත් වී ඉන්නවා. ඒ වගේම තමයි බුද්ධ සමග යෝග වෙලා තමයි ඉන්නේ. බුද්ධ සමව තමයි පිහිටන්නේ. සෙනසුරුගේ නැකතක කුජ ගමන් කරන සෙනසුරු 12 වෙනි භාවයේ ගමන් කරනවා. කුජ ලේ ධාතුවට අධිපතියා වන අතර සිකුරු 6 වෙනි භාවයේ නීචව තමයි පවතින්නේ. අතිරුද්‍ර පීඩනයේ ඇති අය පරිස්සම් වෙන්න ඕනේ. ඉස්සාය රෝගය ඇති අය පරිස්සම් වෙන්න ඕනේ. වැඩිදුර රෝගාබාධ ගැන හොයා බලා කටයුතු කරනවා නම් හොඳයි. ගීදරවල ඉදිරියෙන් වැඩ කටයුතු නිසියාකාරව කරගන්න පුළුවන් වෙනවා. මෙම ග්‍රහ සිත්තමින් ගුරුග්‍රහය 4 වන භාවයේ ඇති නිසා නිවාස ඉදිකතම් දීපල යාන වාහනවල වැඩි දියුණුවක් ලබා ගන්න පුළුවන්. සමස්තයක් ලෙස ගස් කල රෝග ගැන හිතා හොයා බලා කටයුතු කර ඔබගේ ඉදිරි කටයුතු කර ගැනීමට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා. මෙම ග්‍රහ සිත්තම ඔබගේ වාසියටම පෙරලා ගන්නයි කියලා මම කියනවා. තෙරුවන් සරණයි. ඊළඟට අපි සලකා බලමු නොවැම්බර් මාසයේ ග්‍රහ සිත්තම වෘෂභ ලග්න හිමියන්ට කොහොම වේද කියලා. ලග්නාධිපති සිකුරු ග්‍රහයා නීච බලයෙන් පස්වැන්නේ තමයි ගමන් කරන්නේ. ඉගෙනීම කටයුතු දරුවන්ගේ කටයුතු වලට ගොඩාක් දේවල් පිළිබඳව මේ සිකුරු නීතියම බලපානවා. ඒ වගේම තමයි ඉගෙනීම් කටයුතු වලට නම් කම්මැලිකමක් දක්වනවා. 7 වෙනි භාවයේ කුජ බුද්ධ සමග රුචක මහා පුරුෂ යෝගයක් ද රැඳී සිටිනවා. හවුල්කරුවන් සමග වැඩ කටයුතු කර ගැනීමට හැකි වෙනවා. හොඳින් හවුල්කරුවන් සමග ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම තමයි රාහු 10 කේතු 4 නිසා උපරිම හිමිකම් වල දීපල ලබා ගැනීමේ හැකියාව නීතිමය තත්ත්ව මගින් බාධාත් පමනවීම සිදු වෙනවා. එයින් අවාසිදායක කඩ සිදු වෙන්න පුළුවන්. ඔබ නීතිමය කටයුතු වලට යනවා නම් ඒවෙන් මගහැරලා ජීවිතය ගෙන යන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ජන්මයේ රාෂ්ටකයක් යනවා 11 වෙනි භාවයේ සනුග්‍රහයා නිසා පොදු වශයෙන් ඉතා හොඳයි. දේපල ගැන කටයුතු වලදී හොඳින් හිතා බලා කටයුතු කරනවා නම් යහපති. මම ප්‍රාර්ථනා කරනවා ඔබගේ ලග්නයට හොඳ තත්ත්වයක් උදා වෙන්න කියලා. එම කටයුතු ගැන සොයා බලා ඉදිරිය ගැන කටයුතු කර හොඳින් තමන්ගේ නොවැම්බර් මාසයේ ගත කරන්නයි කියලා වෘෂභ ලග්න හිමියන්ට මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි, අපි ඊළඟට බලමු මිථුන ලග්න හිමියන්ට නොවැම්බර් මාසයේ කොහොමද කියලා. ලග්නාධිපති වෙන බුධ නොවැම්බර් මාසයේ කුජත් එක්ක සංයෝග වෙලා ශක්ෂේෂ්ඨ බලයෙන් කුජ එක ඉන්න හින්දා කිසියම් කටයුතු ටිකක් සිදු වෙනවා. ඒ ගැන අහිතක් හිතන්න එපා. ඒ වගේම තමයි සිකුරු නීචව 4 වෙනියේ ඉන්න හින්දා නාතයින් අතර මතභේද හැට ගන්නවා. රාහු සඳු 9 ඉන්න නිසා ආගම කටයුතු වලට ප්‍රමුඛත්වය දෙනවා. ඒ වගේ තමයි මිථුන ලග්න හිමියන්ට කෙටි බාධා ප්‍රශ්න ඇති වෙන අතර ඒවා निराකරණය කර ගැනීමට ඔබ ආගමික පිහිට ලැබීමෙන් ඔබට පුළුවන්. මේ හින්දා වැඩියෙන් ඔයගොල්ලෝ ධර්මයට නැඹුරු වෙන්න කියලා මම කියනවා. සමස්තයක් ලෙස ගත් කල ඉතා හොඳ තත්ත්වයක් තිබුණත් ඔබගේ කට පරිස්සම් කරගන්නයි කියලා මම කියනවා. එහෙනම් ඔබගේ මේ තත්ත්වය යහපත් තත්ත්වයකට පත් කර ගැනීමට උත්සාහ කරයි කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබට සුබ දවසක්. හොඳයි අපි ඊළඟට බලමු නොවැම්බර් මාසේ කටක ලග්න හිමියන්ට කොහොමද කියලා. ලග්නාධිපති සඳු ග්‍රහයා රාහු අටවන්නේ සඳු ග්‍රහයා රාහුත් අටවන්නේ තමයි ගෝචර වෙන්නේ. උච්ච බලයෙන් ගුරු ග්‍රහයා ලග්න භාවයේ තැන්පත් වෙනවා. ගැටලු මැද හැලැප්පීම් මැද ජීවිතය ගලා යනවා. ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. ධනෝපායන මාර්ග හොඳින් වර්ධනය කරගත හැකි වෙනවා. නවීන භාවයේ කුජ තැන්පත් වීම හොඳයි. සක්සස් වලින් තමයි පවතින්නේ. අතට ධනෙ ගලා එනවා. ගලා එන මාර්ග සාදා ගන්න ඕනේ. ඒවා පිළිබඳ හොඳට හිතාබලා කටයුතු කරන්න ඕනේ. ඔබට හොඳ ග්‍රහසිත්තමක් පිහිටා ඇති බව කාලකින් පස්සේ පෙනී යනවා. මෙම ග්‍රහ බලයෙන් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි වෙන බවයි මගේ නිගමනය. නොවැම්බර් මාසයේ ඔබට හොඳයි. ඔබත් ඒ හොඳ තත්ත්වයේ ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන්න. තෙරුවන් සරණයි. දැන් අපි ඊළඟට බලමු නොවැම්බර් මාසයේ සිංහ ලග්න හිමියන්ට කොහොමද කියලා. ලග්නාධිපති රවි නීචව තුන්වෙනි භාවයේ ගමන් කරන අතර කැපී පෙනෙන්න ගියොතින් ඔබට වැඩ වර්ධින මාසයක්. කැපී පෙනීමට යන්නේ නැතුව තමන්ගේ කටයුතු තමා විසින් කරගන්න එක තමයි හොඳම. ගොඩක් අවාසිදායක තත්ත්වයක් තියෙන්න පුළුවන් කැපී පෙනෙන්න ගියොත්. ඒ හින්දා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. ඥානයට අධිපති කේතු ලග්න ගත වෙලා ඉන්නවා. ඒ වගේම තමයි හතේ රාහු සඳු වටේ සෙන්සුරු යන නිසා නොවැම්බර් 30ද උච්ච ගුරු ග්‍රහයා නවනි දෘෂ්ටියෙන් දකින නිසා විදේශ කටයුතු සාර්ථක වෙනවා. ඔබ ඉතින් ඉතා හොඳ ග්‍රහසිත්තමක් තිබුණත් ඔබගේ කට පරිස්සම් කරගෙන ඥාතීන් සමග වාද විවාදයට නොය හොඳින් මේ මාසයේ කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දැන් අපි ඊළඟට නොවැම්බර් මාසයේ කන්‍යා ලග්න හිමියන්ට කොහොමද කියලා බලමු. සිකුරු නීච භාවයෙන් ලග්නේ පවතිනවා. ලග්නාධිපති බුධ ශක්තිස්ත බලයෙන් යුක්තව පවතිනවා. කුජ තුන පීඩාවට පත් වෙලා තිබෙන නිසා ඉතා හොඳින් කටයුතු කරලා බලලා තමයි මේ මාසේ කටයුතු කරන්න ඕනේ. 11 වෙනි භාවයේ ගුරු ග්‍රහයා උච්චවද පවතිනවා. කේතු 12 රවි ධනස්ථානයේ ධනහීන විය හැකි ග්‍රහසිත්තමකින් පිහිටා තිබෙනවා. සිකුරු නීචව ඇති නිසා අනුන්ගේ හැසිරීම් වලට යටත් වෙනවා. දේවල් තමයි යටත් වෙන දේවල් තමයි සිදු වෙන්නේ. බුදත් කුජත් එක්ක ඉන්න හින්දා බලපරාක්‍රමය අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ තිබිච්ච තේජස් භාවය ටිකක් අඩු වෙන්න පුළුවන් මේ මාසය තුල. සෙන්සුරු 7 දිග්බල යන නිසා හවුල්කරුවන් සමග ගනුදෙනු කරනකොට බලාගෙන කටයුතු කරන්න ඕනේ. ඔබගේ ගෙදර මේ කුටුම්බය පරිස්සම් කරගන්න ඕනේ මේ අවස්ථාවේදී. ඒ වගේම තමයි අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන්න කියලා කියනවා. නැත්නම් ඔබගේ හවුල්කරුවන්ගෙන් ඔබට ලැබෙන තියෙන වරප්‍රසාද නොලැබීවි කියලා මට හිතෙනවා. එම කටයුතු ගැන හිතාබලා කටයුතු කරන්න කියලා මම කියනවා. ඔබට තෙරුවන් සරණයි. හොඳයි අපි ඊළඟට කතා කරලා බලමු නොවැම්බර් මාසයේ තුලා ලග්න හිමියන්ට කොහොමද කියලා. සිකුරු නීචව 12 වෙනිදා ගමන් කරනවා. බන්ධනාගාරයේ රෝහල් සේවය කරන අයට ටිකක් වීදම් වැඩි වෙ හැකි වීදම් මිට වැඩි වෙනවා. ඒ කියන්නේ හිතාබලා කටයුතු කරන්න ඕනේ. දෙකේ කුජ උදත් එක්ක ඉන්න නිසා තමන්ට ගැටුම් නැති විය හැකි. ඒ ගැන හොඳින් හිතාබලා කටයුතු කරන්න ඕනේ. පහේ රාහු ශනි යෝග වීමේ
දරුවන්ගේ ප්‍රශ්න කරදර ඇති විය හැකි. ඒ ගැන හිතා බලා කටයුතු කරන්න ඕනේ. දරුවන් ගැන හොඳින් හොයන්න බලන්න ඕනේ. ඉගෙනුම් කටයුතු කරනවා නම් ඉගෙනුම් කටයුතු පිළිබඳව හොඳින් හොයන්න ඕනේ. 10 වෙනි භාවයේ ගුරු උච්චව නිසා රැකියා කටයුතු වලින් හොඳින් කටයුතු කරගන්න ලැබෙනවා ඔබට. රැකියාවේ දියුණුව ඉතා ප්‍රබල ලෙස පවතිනවා. ඒ ගැන හිතා බලා හොඳින් කටයුතු කරන්නයි කියලා නොවැම්බර් මාසයේ ඔබ සැමගේ ඉල්ලා සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ඉතින් ඊළඟට බලමු උච්ච ලග්න හිමියන්ට කොහොමද කියලා මේ නොවැම්බර් මාසයේ ලග්නාධිපති කුජ බුධ සමග ලග්නගත වෙලා තමයි පවතින්නේ. තමන්ගේ ප්‍රචණ්ඩකාරීත්වය පෙන්වන්න පුළුවන් කට්ටියට ගෙදර කටයුතු පිළිබඳව අමතක කර දැමීමක් සිදු වෙන්න පුළුවන් ඔවුන්ට මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය නිසා. රාහු 4 සඳුත් සමග ඉන්න නිසා කිසියම් වූ බාධාකාරී ගතියු ඇති වෙනවා. කේතු 10 නිසා රැකියාවේ වෙනසක් ඇති විය හැකි. 11 වන භාවයේ සිකුරු නීචව පවතින නිසා මුදල් ලැබෙන මාර්ග වාසි ගන්නත් පුළුවන් මාර්ග සැලසෙන්න පුළුවන්. ඒ හින්දා ඔබ ධර්මානුකූලව ජීවිතයක් ගත කර ඔබගේ ගහපල දෝෂ අන්ධකාරයන් නැති වෙන්න කටයුතු කරන්නයි කියලා උච්චික ලග්න හිමියන්ට මම කියනවා. ඔබ කේන්ති ගන්න එක පොඩ්ඩක් අඩු කරලා මේ දවස් ටික නියතමානීව කටයුතු කරන්නයි කියලා. ඔබ සැමට තෙරුවන් සරණයි. ඊළඟට බලමු ධනු ලග්න හිමියන්ට කොහොමද කියලා නොවැම්බර් මාසයේ. ලග්නාධිපති 8 වෙනි භාවයේ ගුරු උච්චවද ගමන් කරන නිසා රෝගාබාධ ගැන ඉතා හොඳින් හොයලා බලලා කටයුතු කරන්න ඕනේ. ඔබගේ රෝග ගැන විනිශ්චය කරලා දොස්තරන්ට ඇත්තම රෝග ගැන පවසලා ඔබගේ රෝග නිරාකරණය කර ගැනීමට කටයුතු කරන්නයි කියලා මම කියනවා. සිකුරු නීචව 10 වෙනි භාවයේ ගත කරන නිසා රැකියා කටයුතු වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා රැකියාවේ ඔබගේ හවුල්කරුවන් සමග නිවැරදිව ගනුදෙනු කරන්න ඕනේ. ඔවුන් සමග කතා බහ කරන විට ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඔවුන්ගෙන් ලැබෙන්න තියෙන දේවල් පිළිබඳව හොඳින් හොයා බලා කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඔබට අවශ්‍ය 10 තත්ත්ව සිදු විය හැකි නිසා ධනු ලග්න හිමියන් ඉතා පරිස්සම්ව ගත කරන්න ඕන කාලයක් තමයි මෙම කාලය. ගුරු ග්‍රහය යටේ ඉන්න එක තමයි ඉතින් ටිකක් ඔබට බලපාන්නේ ඔබේ රෝගාබාධ ගැන. ඉතින් ඔබ විනිශ්චය කරලා දොස්තර කෙනෙක්ට හරි කාට හරි පෙන්නලා ඔබගේ රෝගය සුව කර ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. හොඳයි අපි ඊළඟට බලමු මකර ලග්න හිමියන්ට කොහොමද කියලා මේ නොවැම්බර් මාසය. ලග්නාධිපති සෙනසුරු 3 වන භාවයේ ඒ රාශිතිකයේ ඉවර කරගෙනම තමයි යන්නේ. ජන්ම ඒ රාශිතිකය අඩු වෙනවා. සෙනසුරුගේ දෙපැත්තේ සඳු ගමන් කරන කාලය. ධනය උපදින දේවල් ගැන හිතන්න ඕනේ. හොඳට හිතලා බලලා තමයි කටයුතු කරන්න ඕනේ. දෙවන සතියේ ඉඳන් තමයි මේ මාසේ දෙවන සතියේ ඉඳන් තමයි ඔබට ඉතා හොඳ තත්ත්වයක් ඇති විය හැකි. ඔබ ඉතින් පින්නට දහමට ගොඩක් ලැබිව කටයුතු කරන්න ඕනේ මේ ටිකේ. ඔබගේ තුල ඒ අයරාෂ්ටකාපල තින් තත්ත්ව තියෙනවා නම් ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහපීඨම අනුව එම निराකරණය කර ගැනීමට කටයුතු කර ගන්න ඕනේ. ඒකට ඉතින් හොඳම තත්ත්වය තමයි ආගමනුකූලව ජීවත් වීම. කොහොම නමුත් ඔබ ධනය ලබා ගන්න මාර්ග පාදා ගන්න ඕනේ. සමස්තයක් ලෙසගත් කළ මකර ලග්න හිමියන්ට ඉතා ආබාධයක් නොමැති බවයි පෙනියන්නේ. ඔබ හොඳින් මේ ගැන සිතා බලා කටයුතු කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. හොඳයි අපි ඊළඟට බලමු කුම්භ ලග්න හිමියන් නොවැම්බර් මාසයේ කොහොමද කියලා. ඉතින් මෙහෙම බලනකොට නොවැම්බර් මාස අවසානයේ ජම්මේ රාශියක් බලපාන්න තියෙනවා. පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. මුදල් වැය කරන්න එපා අනිසි විදියට. පරිස්සමින් මුදල් භාවිතා කරන්න ඕනේ. අලුත් වැඩක් පටන් ගන්න එපා කියලා කියන්නත් මට හිතෙනවා. අලුත් ආදායම් මාර්ග වලට යොමු වෙන්න කියලා මුදල් ගොඩක් වේදම් කරලා වැඩ කටයුතු කරන්න යන්න එපා. අලුත් ආදායම් මාර්ග වලට ගියාට කමන්නේ. Taman තියෙන සම්පත් යොදාගෙන ඔබට දෙයක් කරගන්නයි කියලා මම කියනවා.
තමුන් විසින්ම උත්සාහයෙන් කටයුතු කරනවා ඔබගේ මේ රහසිත්තම වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා කුම්භ ලග්න හිමියන් ආගමනුකූලව මෙම ජීවිතය ගත කර තමන්ගේ මෙම ඇති අපල තත්ත්වයක් ඇත්නම් ඒ දුරු කරගන්නේ කියලා මම කියනවා. ඔබ ඊට හොඳ ග්‍රහසිත්තමකට ළඟා කර ගැනීමට ඉදිරියේදී හැකිවේ කියලා මම කියනවා. ඒ හින්දා ඔබ ඉවසලා කටයුතු කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. හොඳයි අපි ඊළඟට බලමු අවසාන ලග්නය වන මීන ලග්නයේ නොවැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ලග්නාධිපති උච්චව පස්වැන්නේ අධ්‍යාපන කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඉතා හොඳයි. ඔබගේ අධ්‍යයන කටයුතු හොඳයි. පිටරට රැකියාවලට යන ඉන්න අය නම් ඒ කටයුතුත් හොඳයි. අධ්‍යාපන වශයෙන් ඉතා සාර්ථකත්වයෙන් ලං වෙන්න පුළුවන්. පෙර පින්වල ආර්ථික ධනස්ථාන ඒ ආර්ථික තත්ත්වය ඉතා දියුණු වෙයි කියලා කියන්න පුළුවන්. වියදම් වැඩි ආගමික කටයුතු සමග වැඩ කරන්න ඕනේ හොඳට. එතකොට තමයි ඔබගේ තියෙන රෝගාබාධයක් තියෙනවා නම් ඒක निराකරණය වෙලා ඔබේ ප්‍රශ්න තියෙනවා ඒවා निराකරණය වෙලා ඉදිරියට යන්න පුළුවන් හොඳ ගමනක්. ඔබ ළඟින් ඉන්න අය ගැන ඉතා පරිස්සම් වෙන්න ඕනේ. ඔබගෙන ජනප්‍රියතාවය අඩු කර ගැනීමට ඔවුන් ඔබට ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඔවුන් සමග නිවැරදිව කටයුතු කරන්න කියලා මම කියනවා. අන් අය කියන දේවල් අහන දේවල් ගැන ඔවුන්ලා හිතන්නේ නැතුව තමන්ගේ පාඩුවේ වැඩ කරගන්න කියලා මම කියනවා. මේ ගැන හිතා බලා හොඳින් කටයුතු කරන්න කියලා කියනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.